සාමාන්‍ය හොරෙක් ඔබේ මුදල් පසුම්බිය රණාභරණ බෑග් එක හොරකම් කරාවි. නමුත් දේශපාලන හොරෙක් හොරකම් කරන්නේ ඔබේ අනාගතය, ඔබේ වෘත්තිය, ඔබේ අධ්‍යාපනය, ඔබේ සෞඛ්‍ය වගේම ඔබේ ව්‍යාපාර. මේකේ hina යන කැලල තමයි සාමාන්‍ය හොරා තීරණය කරන්නේ කාගෙන්ද මං අද හොරකම් කරන්න කියලා. ඒත් ඔබ සොරා කැමට දේශපාලන හොරකු තෝරාගන්නේ ඔබවයි. අපි ඡන්දය දෙන්නේ, අපි පත් කරගන්නේ, අපි අන්ධකාරයේ ඉඳන් කියනවා අපි අන්ධයෝ නෙමෙයි කියලා. දැන් කවුද කාවද රවට ගන්නෙ? මේක තියෙන පිස්සම කතාව තමයි අපි අපේ වස්තුව සාමාන්‍ය හොරුන්ගෙන් රැක ගන්න එකතු වෙලා අපිම මහන්සි වෙනවා. හැබැයි කනගාටුවට කරනවා නම් ඒත් එහෙම කරන අපි දේශපාලන හොරුන්ව පරිස්සම් කරන්න දෙපැත්තට තුන් පැත්තට බෙදලා මරා ගන්නවා. ඒක නෙවෙයිද අපි කරන්නේ? චණ්ඩි වගේ අපි මේකෙනකාට මරාගන්නේ. අපේම වෘත්තීය දියුණුව, සතුට, සෞඛ්‍ය හා සාර්ථකත්වය අපෙන් හොරකම් කරනෙන්ව බේරගන්නේ. මොන තරම් විකාරයක්ද මේ? මොන තරම් පිස්සුවක්ද මේ? ඒ නිසයි කියන්නේ අපිට ආයෙත් හිතන්න වෙනවා. ගැඹුරට ආයෙත් හිතන්න. එදා රට තිබුණ තත්ත්වයේ ඔහේ ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ ඔහේ බලාගෙන හිටියකල් වැඩි. ඔබ නැවත සූදානම් විය යුතුයි සටන් කරන්න. ඒ සටනේ කොටස්කාරයෙක් වෙන්න. ඔබට කවුරු උයලා දෙනකන් නොසිට කුස්සියට ගිහින් මොනවද උයන්නේ කියලා තීරණය කරන්න. ඔබ රටේ ඒ තීරණ ගන්න තැනට යන්න. අපි ගොඩක් එතනට ගියොත් අපේ සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ රැල්ල අපිට හදන්න පුළුවන්. නමුත් ඔබ පැත්තකට වෙලා ඔහේ හිටියොත් මේ ජරා දේශපාලන ගේම් එකට ජරා හොරුපත් වේවි. ඔබ සොයන හොඳ මිනිස්සෙහි නොසිටීවි. ජරා හොරු වැඩේට බැහැලා තීරණ ගන්න පටන් ගත්තාම තේරෙවි ඒක කොච්චර ජරා වැඩක්ද කියලා. ඒ තීරණවල ප්‍රතිඵල වෙන්නේ හැමදාම ඔබ හොරා කන එක. ඔබේ වෘත්තිය, ඔබේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සතුට, සාර්ථකත්වය හැමදේම ජරා ගොහරුවක් කරලා දැන් ඒක මම බලාපොරොත්තු වෙනවා. අවදි වූ ඔබ නැවත පරණ තැනටම තල්ලු නොවේ කියලා. ඔබ අවදි වී නොසිටින තුරු රට හොරුන්ගෙන් මුදවා අපතට ගත නොහැකි වේවි. දේශපාලන ගෝරුවේ ඔබත් මමත් සදාකල් පල් වේවි. මේ නැගිටින්න කාලයයි. නැවත හැරෙන්නට කාලයක් නෙවෙයි. එන්න එක්ක ඉදිරියට යන්න අපි සහෝදරයෝ වගේ එක්ක ජය ගන්න.